කොහොමත් අවසාන එක මාසයක් තියන්න බැයි ඔය මේ වෙනකන් වැඩ කරගෙන එන තැන්වල අනම්මනම් අඩුපාඩු හදා ගන්නයි සම්පූර්ණයෙන්ම පේපර්ස් කරන්න මේ මොකුත් නැතුව තනිකර මාසයක්ම වගේ අපි ඉතුරු කරගන්න ඕනනේ වැඩ මොකුත්ම ඉතුරු නැතුව මේ මාස තනිකර තියෙන්නේ මේ වෙනකන් අවුරුදු දෙකමාරක් තිස්සේ ඉගෙනගත්තු දේවල් ටික රිවයිස් කරන්න කියලා වෙනම මාසයක් ඕන. ඒතර අන්තිම මාසේ කොහොමත් ඕගොල්ලන්ට වෙනම අර වැඩ කරනවා කියලා විශේෂ සැලැස්ුම් අනුව එක එක්කනට වෙන වෙනම වැඩ කරන්න නෙවෙයි පොදුවේ හැමෝටම දේවල් රිවයිස් කරන්න මේ මාසෙ තියන්න වෙනවා. යරනම මාස 7ක් තියෙන්නේ ඉතින්. ඒතර මාස 7ක් ඇතුලේ මේ වෙනකන් ගොඩ ගැහිච්ච වැඩ කරන්නත් ඕනනේ. මේ වෙනකන් වැඩවල ඉතුරු කරගෙන තියෙන එහෙම මහා පරිමාණ වැඩ සමූහයකුත් තියෙනවා. ඊළඟට ඉස්සරහට තව ඒ කියන්නේ වැඩ ඉතින් එකතු වෙනවනේ. ඉතින් ඉස්සරහට පන්ති නිකන් තියෙන්නේ නැහැ නේ. ඒවලත් උගන්නනවා. තව වැඩ ඉස්සරහට එනවා. ඊට පස්සේ පේපර්ස් කරන්න ඕන. දැන් දැනට නම් සතියකට අපි පේපර් කියලා ලියන්නේ පැය 2-3ක පේපර් එකක් නේ උපරිම වුණා. ඕක දැන් අන්තිම මාස 4 වගේ වෙනකොට එක සතියකට පැය 5ක් වෙනවා පේපර් එක. පේපර් ඩිස්කෂන් එක තව පැය 5ක් වෙනවා. මේක ඒතකොට එතන ඒවත් ඩබල් වෙනවා. දැන් ඕක කෙමිස්ට්‍රි ක්ලාස් එකේ විතරකුත් නෙවෙයි වෙන්නේ. ෆිසික්ස් ක්ලාස් එකෙත් වෙනවා, බයෝමැත්ස් ක්ලාස් වලත් වෙනවා. මේක මේ අර තේරුම් ගන්නවා නම් දැන් කොහොමත් මේ කාලෙන් ඉස්සරහට අපිට ඉතින් අර තමන් විසින් තේරුම් අරගෙන එන ළමයි හැර අර තාම ඒක තේරලා නැති වුන් වෙනස් කරන්න බෑනේ. ඒක ඕගොල්ලන්ටත් තේරෙන්නේ මාස 7ක් තියාගෙන මේක කරන්න ඕන කියන ට්‍රැක් එකට තමන්ගේ මයින්ඩ් සෙට් එක වෙනස් කරගෙන නැති එකෙක්ව උට කිය වෙනස් කරන්න හදනවා කියන්නේ මෝඩ වැඩක් නේ. ඉතින් ඒක එහෙම කරන්න බෑනේ. ඉතින් මාස 7යි තියෙන්නේ. මාස 7ේ එහෙම ඉතින් තමන්ටත් ඒක තාම තේරලා නැත්තම් බොහෝ විට ඒ වගේ ළමයෙක් එක්කෝ ඊළඟ ෂයි එක තේරුම් ගනි. එහෙම නැත්තම් මෙතනින් අයින් වෙලා ඒක මොකරි ඉතින් වෙන පාරක් හදාගෙන ඉතින් මොකරි තමන් වෙන විදිහකට ජොබ් එකක් කරගෙන ඉන්ටර්විව් වලට ගිහිල්ලා එහෙම ඉතින් අර මොනවා හරි පැත්තකට යන්න හදාගනි. ඒ අරුණාම මේ වෙලාවේ තමන්ට ස්වභාවිකව ඒ උවමනාව ඇවිල්ලා නැත්තම් මාස 7ක් තියාගෙනත් අර ඒ කියන්නේ ඔයාලා මේ වෙද්දි මාස සෑහෙන ප්‍රමාණයක් ඒ ලෙවල් වල ඉඳලා තියෙනවා. එතකොට හරි විදි වලට වැඩ කරන්නේ නැතුව දේවල් මිස් කරමින් එහෙම සෑහෙන කාලයක් ගිහිල්ලා තියෙනවා කියන්නේ ඉතින් ඔය මේ වගේ මට්ටමකදීත් අර අවබෝධය නැහැ කියන්නේ ඉතින් එහෙම ළමෙක් නේ බොහෝ විට. ඒතර ඒවත් තව සෑහෙන ප්‍රමාණයක් ඔයාලට කවර් කරනවා නම් කරන්න තියෙනවා. ඉස්සරහට එන වැඩත් මාර ගොඩක් තියෙනවා. එතකොටත් මාස 7ක් විතරක් තියාගෙන මේක නොතේරනවා කියන්නේ ඒක කොහොමත් ඒ වගේ කෙනෙක් ඉතින් අර වගකීම් සහගත වෘත්තියකට ගැලපෙන්නේ නැහැ නේ. කියන්නේ ඔයාලට මේවා තියෙන්නේ මේ කැම්පස් යන්න අනම්මනම් ඒ සියලු දේවල් තියෙන්නේ මේ ඕගොල්ලන්ට කණ්ඩා දෙන්න රස්සා හදන්න නෙවෙයි ඈ. සමහරු හිතන් ඉන්නේ එහෙමයි කියලා. නිදහස් අධ්‍යාපනයෙන් කැම්පස් වලට මිනිස්සු අරගෙන උගන්නලා ඩිග්‍රීස් දීලා ඒගොල්ලන්ගේ එළියට දාලා ජොබ් දෙන්නේ මේ ඕගොල්ලන්ට කණ්ඩා දින්න ක්‍රමයක් හදලා දෙන්න ඕනකමට. එහෙම වගේ තමයි මිනිස්සු හිතන් ඉන්නේ. රැකියා විරහිත උපාධිධාරීන් කියලා જાතියක් එහෙමත් ඉන්නේ. එහෙම જાතියක් ඉන්න ඕනේ නැහැ. කියන්නේ ඒ උගන්නලා කරලා කරන්නේ ඔයාලගේ ක්වොලිෆිකේෂන්ස් ටික හදලා දෙන එක. එතනින් එහාට කොහොමත් වැඩ කරන එක ඕගොල්ලන්ගේ වැඩක්. අර කොහොම හරි දැන් අපේ අර වගේ ප්‍රමාණයක් සෑහෙන්න ඉන්නෙත් ඒ කියන්නේ ජොබ් එකත් ආණ්ඩුවෙන් හොයලා දෙනකන් වගේ අර මේ මට්ටමකට ඇදලා තියෙන්නේ. ගොඩක් මිනිස්සුන්ගේ අයිඩියා එක තියෙන්නේ මේ නිදහස් අධ්‍යාපනය අනම්මනම් මේ දේවල් ටික තියෙන්නේ අපිට කන්න දින්න ක්‍රමයක් හොයලා දෙන්න කියලා. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. රටකට අවුරුද්දකට ඕන කරන වෘත්තිකයෝ පිරිසක් ඉන්නවා. ડોක්ටර්ස්ලා මෙන්න මෙච්චර ප්‍රමාණයක් අවුරුද්දකට ඕන ලංකාවට. ඉංජිනේර්ස්ලා මෙන්න මෙච්චර ප්‍රමාණයක් අවුරුද්දකට ඕන ලංකාවට. ඒ ආදී වශයෙන් මේ විවිධ වගකීම් සහගත වෘත්තීන් සමූහයක් තියෙනවා. ඒව ඕන එකෙකුට කරන්න බෑ. ඒව කරන්න පුළුවන් වෙන්නේ ඒකට ගැළපෙන විදිහට ක්වොලිෆයිඩ් මිනිස්සුන්ට සහ ඒ කියන්නේ ඒකට අවශ්‍ය දැනුම සහ ඒකට අවශ්‍ය විදිහේ ඇටිටියුඩ්ස් තියෙන මිනිස්සෙකුට. ඒ කියන්නේ ඒකට ගැළපෙන වගකීමක් අරගෙන වැඩ කරන්න පුළුවන් මිනිස්සෙකුට. ඒතර ડોක්ටර්ස්ලා ඉංජිනේර්ස්ලා කියන එක හෝ එතනින් එහාට පටන් ගත්තම තියෙන බහුතරයක් වගකීම් සහගත වෘත්තීන් එහෙමයි. සමහරක් වෘත්තීන් තියෙන ඕනෙකට දවසේ පඩියට අවිල්ලා වැඩේ මොනවා හරි ඔය කරලා එහෙම යන්න පුළුවන් විදිහේ ජොබ් තියෙනවා. ඉතින් ඒවට ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ටිකක් වගකීමක් සහිත වෘත්තියක් ගන්න. ඒ වගේ ඒ වෘත්තියකට යනකොට පළවෙනි දේ ඕගොල්ලන්ට ඔයාලා සම්බන්ධ කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕනේ. ඔයාලට ඕගොල්ලන්ව පාලනය කරගෙන වැඩ කරගන්න බැයි නම් ඕගොල්ලන්ට මේකේ වගකීම් සහගත ගතිය තේරෙන්නේ නැත්නම් ලයිෆ් එකේ රෙස්පොන්සිබිලිටි එක තේරෙන්නේ නැත්නම් ඒ වගේ මිනිස්සු කොහොමත් අර වගේ වගකීම් සහගත වෘත්තීන් හරියන්නේ නැහැ. උන් හරියන්නේ කවුරු හරි කියන එකක් අහගෙන බැනලා ඌ වෙන එකෙක් කියනකොට ඒ විදිහට වැඩ කරන වෘත්තීන් තමයි ඒ වගේ මිනිස්සු හරියන්නේ. ඒ කියන්නේ උන්ට තමන්ගේ පාලනයක් ඇතුව තමන්ව කන්ට්‍රෝල් කරගෙන තමන්ගේ මාර්ගයක් කරන්න බෑනේ. ඒකනේ තේරුම ඒක ඇතුළ ඔයාලට මේක ඕගොල්ලන්ව කන්ට්‍රෝල් කරලා අනාගතයේ හම්බෙන ප්‍රතිලාභයක් වෙනුවෙන් ඕගොල්ලන්ට මේ වෙලාවේ ඩිසිප්ලින් එකක් ඇතුව වැඩ කරන්න බැයි නම් ඒකේ තේරුම ඔයා ඇවිල්ලා ඔයාට යමක් හිතලා කරන්න හෝ ඔයාට රෙස්පොන්සිබිලිටි එකක් දෙන්න බැරි જાතිය මිනිස්සෙක්. ඔයාට ඔයාවවත් කන්ට්‍රෝල් නැහැ.
මම කියන්නේ 100%ක් කන්ට්‍රෝල් කතන්දරේ නෙමෙයි. අපි කාටවත් අපි එහෙම 100%ක් නම් මනම් එහෙම පාලනය කරන්න බෑ. නමුත් අර වෘත්තිමය කාරණාවක් ඇතුලේ ප්‍රොෆෙෂනල් කෙනෙක් හදන එක ඇතුලේ තියෙන්න ඕන කන්ට්‍රෝල් එකක් තියෙනවනේ. ඒ කන්ට්‍රෝල් එක වාට නෑ කියන එක ඒකේ තේරුම. ඒකේ තේරුම වාතාව අවුරුදු කීපයක් ඇතුලේ ඊටාම සාම්ප්‍රදායික නිකමෙක් වෙලා යනවා කියන එක. දැන් සමහරක් වෙලාවට යාළුවා නම් මනම් ඇතුලේ ඔයාලා පොරවල් වෙන්න ඇති. දැනට ඔයගොල්ලෝ කරමින් ඉන්න දේවල් ඇතුලේ ඔයාලා මාරයි වගේ හිතනවා වෙන්න ඇති. තව අවුරුදු 2-3ක් යන්නකෝ. ලියලා තියාගන්න මේ කිසිම අදාළතාවයක් නැති එකෙක්වත් සත පහකට ගණන් ගන්න නැති නිකම්ම වෙලා යනවා. ඒතර ඕගොල්ලෝ මේ වෙනකන් වැඩ කරගෙන ආවේ අම්මලා තාත්තලා ඕගොල්ලෝගේ මේ මට්ටමට තල්ලු කරගෙන කොහොම හරි ආවේ. බලන්න අන්තිමට එහෙම එකෙක් කරලා අතාරින්නද ඕගොල්ලන්ට මං අහන්නේ. ඔයාලා ශිෂ්‍යත්ව වෙන්න නැති, O level වෙන්න නැති, ඒ තැන්වල හොඳට perform කරන්න නැති. O level ඉවර වෙලා A level science කරන්න ආවෙම එහෙම මාර කතන්දරයක් ඔළුවේ තියාගෙන එහෙමනේ මේ කතන්දරයට ආවේ. ඒතර දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒවල වැරදි කාගේද කියලා බලන්න. ඕගොල්ලන්ගේම තමයි ඔය ප්‍රශ්න තියෙන්නේ. තාමත් මේ මොහොත වෙද්දිත් ඕගොල්ලන්ට බැයි නම් මේ දේවල් තේරුම් අරගෙන ඒවා වෙනස් කරලා මෙතනින් ඉස්සරහට තියෙන මාසාතේ කොන්දේසි මොකක්වත් අදාළ නැහැ, වෙන කිසිම දෙයක් අදාළ නැහැ. මම මේ වැඩේට විතරක් කමිට් වෙලා මේක කරනවා. මොකද එහෙම කරේ නැත්නම් කොහොමත් මාසාතෙන් මේක කොට දාන්න බෑ. කොට දාන්න පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ මාර කමිට්මන්ට් එකක් එක. ඒක ඔයාලගේ ජීවිතේ ඔයාලා මේ වෙනකන් කරලා තියෙන ඕනම දෙයකට ඔයාලා මහන්සි වෙලා තියෙන උපරිමයට වඩා වැඩි දෙයක් ඈ. ඒක එහෙම එකක්. එහෙම කරනවා නම් ඕක කරන්න පුළුවන්. එහෙම කරන්න තාම හිත හදාගන්න බැරි නම් ඒ කියන්නේ වගකීමක් සහගත දෙයක් කරන්න පුළුවන් මට්ටමේ මිනිස්සෙක් නෙවෙයි. ඕගොල්ලෝ වගේ අය කැම්පස් යවන එකත් හොඳ නෑ. හරි. ඒ හින්දා අපි සාමාන්‍ය මේ වගේ කාලයකට ආවට පස්සේ බලහත්කාරයෙන් ළමයින්ව කැම්පස් යවන්න උත්සාහ කරන්නේ නෑ. මොකද බලහත්කාරයෙන් ළමයින්ව කැම්පස් යවන්න උත්සාහ කරනවා කියලා කියන්නේ අර වගේ එන රෙස්පොන්සිබිලිටි එකක් තියෙන්න ඕන කාලෙක, එන වගකීමක් තියෙන්න ඕන කාලෙක. ඒ කියන්නේ දැන් ඔයාලට නොතේරනකම අනුමත කරන්න බෑ තවදුරටත්. 2026 උන්ට නොතේරනකම තාම අනුමත කළ හැකියි. උන් තාම පොඩි. උන්ට තාම නොතේරෙන්නේ තාම පොඩිකම නිසා. ඒ ඔයාලටත් කාලයක් තිබුණා ඔයාලගේ පොඩිකමට තේරෙන්නේ තරකයි මේකයි කී හිටපු. දැන් ඒක එහෙම තමයි තාමත් නොතේරෙන්නේ උන් ඇති. හැබැයි දැන් ඒක අනුමත කරන්න බැරි තරම් පරක්කුයි. තාමත් තේරෙන්නේ නැත්තම් ඒක අවුල්. ඒ කියන්නේ ඔයාලා හරියන්නේ නැහැ මේ සිස්ටම් එකට. ඒක තේරුම්. ඒතර පුළුවන් නම් කල්පනා කරලා මේක තේරුම් ගන්න වෙනස් වෙන්න. මේ අන්තිම හරිය යන්නේ. දැන් හරි වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න පුළුවන්. මම මේ කියන්නේ ඔයාලා වැඩක් නැහැ සියල්ල අතාරින්න නෙවෙයි. මම මේ මෙහෙම ටිකක් සැරෙන් වගේ කිව්වට මේ කියන්න උත්සාහ කරන්නේ දැන් හරි මේක වෙනස් කරනවා නම් කරන්න. මේ අන්තිම කෑල්ල යන්නේ, අන්තිම මොහොත යන්නේ. හැබැයි ඒක ලේසි වැඩක් නෙවෙයි ඉතින් ඈ. සහ එහෙම දැන් තමන් විසින් හිතලා වෙනස් වෙන්නේ නැති ළමයින්ව බොරුවට බලහත්කාරයෙන් උන්ව අල්ලලා කරවලා වැඩ කරවලා පේපර් කරවලා පොවලා කැම්පස් වල වැඩක් නැහැ. ඊට පස්සේ උන් ડોක්ටර්ස්ලා ඉංජිනේර්ස්ලා වුණාම උන්ට වගකීමක් නැහැ. උන් කරන වැඩේ සම්බන්ධ උන් යටතේ ඉන්න එකෙක් පාලනය කරන්න තියා උන්ට උන්ව පාලනය කරගන්නවත් බෑ. ඒතර එහෙම උන් අර වගේ টොප් ටියර් ජොබ්ස් වලට යවන්න බෑ. මොකද මේ මිනිස්සු දිහා බලලා තමයි පල්ලෙය උන් හැදෙන්නේ. මේ මිනිස්සුන්ගේ පාලනය යටතේ තමයි පල්ලෙය උන් ඉන්නේ. මේ මිනිස්සුන්ට තමන්ව පාලනය නැත්නම් මේ මිනිස්සු පාලනය කරන්න තව කවුරු හරි ඕන නම් ඉතින් ඌ කොහොමද කියන්නේ? තව එකෙක් පාලනය කරගෙන ඉන්නේ. ඉතින් මේ වගේ තැන් වලට යන්න ඕනේ තමන්ට දේවල් තේරෙන මට්ටමේ මිනිස්සු. එහෙම නොතේරෙන මිනිස්සු ඊට පල්ලෙහා ලෙවල් වල නතර වෙන්න ඕනේ. මේ මිනිස්සු අර ලෙවල් වලට ගියොත් නරකයි. ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න ඕගොල්ලෝ මේ දක්වා මොන මට්ටමේ මිනිස්සුද කියලා. ඔයාලා O level ඉවරලා A level වලට එන තැන වෙනකන් ඕගොල්ලෝ ඔය මං කියන টොප් ටියර් මිනිස්සු තමයි. ඕගොල්ලෝ වගකීමක් අරගෙන වැඩ කරන්න පුළුවන්. ඔයාලා වටේ ඉන්න බහුතරයක් උන් පිස්සු කෙලනකොට හරියට වැඩ කරපෙවුන් තමයි ඕගොල්ලෝ. ඕගොල්ලෝ ඒ කැපැසිටි එක තියෙන උන් ඒක දන්න හින්දා ඔයාලා සයන්ස් මැත්ස් කරන්න ආවේ. පස්සේ මැදදී වෙච්ච විවිධාකාර ඩිස්ට්‍රැක්ෂන්ස් හින්දා ඕගොල්ලෝගේ ට්‍රැක් එක මාරු වෙන එකයි වෙලා තියෙන්නේ. හරියට වැඩවලට එන්න මේ යන්නේ ඉතින් අන්තිම කාලේ. තවදුරටත් ඕක ඇදෙන්නේ නැත්නම් ඔයාලා එහෙම්මම ඒ කියන්නේ වඳ වෙන්න ඕන. වඳ වෙන්න ඕන කියන්නේ වචනේ පරිසමාර්ථයෙන් වඳ වෙන්න ඕන නෙවෙයි. අර ජීවීන් කොට්ටාස ඒ අදාළ අර තත්ත්වවලට අනුවර්තනය වෙන්නේ නැත්නම් ඒ ජීවීන් ඒ විශේෂ වඳ වෙලා යනවනේ. උන්ට ඉස්සරහට ඉන්න බැරි වෙනවනේ. එහෙම ඕනතරම් වඳ වෙලා ගියපු ජීවි කොට්ටාස ඉන්නවනේ. ඒක මම මේ කියන්නේ. ඒ වගේ මිනිස්සු තවදුරටත් ඉස්සරහට යා යුතු නෑ ඇත්තටම. එයාලා ඒ මට්ටමේ ජොබ් එක නතර වෙන්න ඕන. තමන්ව මේව කරගන්න බැයි නම්. එහෙම නැත්නම් එයාලා තමන්ගේ මයින්ඩ් සෙට් එක වෙනස් කරගෙන මේක කොහොම හරි නෑ මම මේක කරනවා මේ එක එකයෙන් කතන්දර ආගන්න නෙවෙයි මම මේක පටන් ගත්තේ කියලා ඕගොල්ලෝ පටන් ගන්න ඕන. ඒ කියන්නේ මම මේ කියන එකෙන් ඔයාලට පොඩ්ඩක් චැලෙන්ජ් වෙන්න ඕනේ. මේම කතා කරන්න එපා. මේ කරලා පෙන්නන්න වගේ පොඩ්ඩක් අනිත් පැත්තට එන්න ඕන. ඉතින් එහෙම එන්නේ නැහැ කියලා කියන්නේ ඇත්තටම ඕගොල්ලෝ අර වගේ වෘතීන්ට ගියොත් අවුල්. ඔයාලා ඒ වගේ මිනිස්සෙක් ડોක්ටර් කෙනෙක් වුණොත් ඒක අවුල්. එහෙම කරන එක අපි කරන වැරද්දක් අන්තිමේ. එහෙමනේ වගේ කියන්නේ මේක දෙයක් පාලනය කරගන්න බැරි මිනිස්සෙක් නම් ඒ කියන්නේ එහෙම ටිකක් ඒ කියන්නේ එතන දෙන්න ඕන කමිට්මන්ට් එක එන ලොකු වැඩක් ඒක. ඒක එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. බිලියන ගණන් වල ප්‍රොජෙක්ට් එකක් පාස් වෙන්නේ ඔයාගේ මේක මත. ආතින් පොඩි මිස්ටේක් එකක් වුණොත් මුළු වැඩේම ඉවරයි. ඔය මහා දැවැන්ත බිල්ඩින් එකක් ගන්න ඒවල එහෙම එකක් හදනකොට හිතන්න ඕන පොඩි පොයින්ට්ස් ගන්න මාර ගොඩක්. ඒ කියන්නේ නිකන් වයරින් කරන එකේ ඉඳන් නිකන් ඉන්න ලොකු ඇපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක් හිතන්න මාර ප්‍රශ්න ගොඩක්. ඒක හිතන්න ගියාම තමයි තේරෙන්නේ මේ වගේ එකක්
ඩිසයින් කරන එක තුළ කොච්චරනම් දේවල් හිතන්න තියෙනවද කියලා. ඒක පට්ට ස්ට්‍රෙස් එකක්. ඒ වගේ වැඩක් කරන්න මාර ඩිසිප්ලින් එකක් තියෙන මිනිස්සෙක් වෙන්න ඕන. ඕන දෙයක් මං කියන්නේ ඒක සොෆ්ට්වෙයාර් සම්බන්ධ වෙනකොට ඕන දෙයකට. ඒතර එහෙම නැතුව ඕගලන්ට ඒ වගේ වෘත්තීන් කරන්න බෑ. හින්දා අර වලමේ ලෑස්ති වෙන්නේ එකට ඒ අනුව වැඩ කරගෙන යන්න. හරි අපි බෙන්සීන් වල ඉතුරු චුට්ටක් තියෙනවා කියලා ඒකට යන්න ගියේ හරියට වැඩේ ඇතුලේ සිහිය තියාගෙන ඉන්න